ආයිබෝවන් එතකොට අපි දැන් සති කිහිපයක ඉඳන් ඔයාලට අරන් එනවා සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයේ අ, වර්ගජ සමීකරණ කියලා ප්‍රශ්නයක් එනවා දෙක කොටසේ ලකුණු 10ක. මෙන්න මේ ප්‍රශ්නෙට අදාළ අනුමාන ප්‍රශ්න. ඒ ඇසුරෙන් ආපු පහුගිය විභාගවල තියෙන ප්‍රශ්න එක එක හැම සතියෙම අපි ගෙනාවා. ඒතර මේ සතියේත් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් අරන් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නේ මෙන්න මේකයි. ප්‍රශ්න තමයි A B C D කියලා රොම්බසයක් තියෙනවා. මේ රොම්බසේ AC මෙන්න මේ විකර්ණයේ දිග 4x ධන 4යි. DB මෙන්න මේ විකර්ණයේ දිග 2x ධන 6යි. ඒ වගේම AOB ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24යි. ඔයාලට ඔප්පු කරන්න කියලා කියන්නේ මේ රොම්බසේ පරිමිතිය සෙන්ටිමීටර් 40ක් කියන. ඒතර ටිකක් වැඩ ටිකක් තියෙනවා වැඩේ කරන්න. මේක ලකුණු 10ක ප්‍රශ්නයක්. පුළුවන් අය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න කලින් ට්‍රයි එකක් දෙන්න මේක කරන්න පුළුවන්ද කියලා ඔක නවත්තලා ඊට පස්සේ මේක බලන්න. ඒතර ඔයගොල්ලෝ බලන එකේ යම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒතර මොකද ඔයගොල්ලෝ වේල පහ ගන්න හදලා තියෙන නිසා ඔළුවට යන ප්‍රමාණය වැඩි. එහෙනම් යම් ගන්නට මම මේ වැඩක් කරනවා. මම මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය එන විදිය ලියනවා. ත්‍රිකෝණේ වර්ගඵලය එන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය තමයි භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බුස. අපි මේක ආධාරකයේ ගමු මේක ලම්බුස ගමු. එහෙම ගන්න AO දුර දීලා නැහැ. OB දුර දීලා නැහැ. එහෙනම් අපිට මුලින්ම ඕන වෙනවා AO දුර. මම AO දුර හොයනවා. AO දුර හොයාගන්නේ මට AC මෙතන ඉඳන් මෙතෙන්ටම දුර දීලා තියෙනවා 4x ධන 4යි කියලා. රොම්බස් එකේ මෙහෙම කතාවක් තියෙනවා. රොම්බස් එක විකර්ණ. මේ විකර්ණය මගින් මේ විකර්ණයේ සමච්ඡේදනය වෙනවා. මේ විකර්ණය මගින් මේ විකර්ණයේ සමච්ඡේදනය වෙනවා. නිකන් නෙමෙයි ලම්බකව. ඒතර ওই ලක්ෂණය ගත්තට පස්සේ මේ විකර්ණයේ සමච්ඡේදනය වෙලා තියෙන නිසා ඔක්කොම 4x ධන 4යි නම් මට AO දුර හොයාගන්න පුළුවන්. 4x ධන 4 කියන එක දෙකෙන් බෙදුවාම ඒතර 4x දෙකෙන් බෙදුවාම 2x කියලා එනවා. 4 දෙකෙන් බෙදුවාම 2යි කියලා එනවා. ඒ විදිහට DB දුර 2x ධන 6යි නම් මට OB දුර හොයාගන්න පුළුවන් 2x ධන 6 කියන එක බෙදලා දෙකෙන්. ඒතර 2x දෙකෙන් බෙදුනහම x කියලා එනවා. 6 දෙකට බෙදුනහම 3යි කියලා එනවා. මේක හරි. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය ලියමු. භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බෝස. මේකට උත්තරේ දීලා තියෙනවා ඔයාට 24යි කියලා. මෙන්න මේක. දැන් මේ දෙකෙන් මම මේ පැත්ත ගුණ කරනවා. දෙවරක් 24 48යි. ඒ ගමන් ආධාරකයේ ලම්බෝසයි මම මේකට දා ගන්නවා. ආධාරකයේ වෙනුවට මේ දුර දාමු. 2x ධන 2 ලම්බෝස වෙනුවට x ධන 3 දාමු. දැන් මේ දෙක ගුණ වුණාම තමයි 48ක් එන්න ඕනේ. දැන් මේක ප්‍රසාරණය කරමු. 2x x වලින් ගුණ වුණාම 2x වර්ගය 2x 3ෙන් ගුණ වුණාම 6x 2 x වලින් ගුණ වුණාම 2x 2 3ෙන් ගුණ වුණාම 6යි. මේකට උත්තරේ 48යි. දැන් අපි මේක සරල කරගන්නවා. 2x වර්ගය මේ දෙක එකතු වුණාම ධන 8x ධන 6 48 මෙහෙට ගේනවා. එතකොට ඍණ 48ක් වෙනවා. තව වැඩක් තියෙනවා. 2x වර්ගයේ ධන 8x මෙන්න මේ දෙන්න සුළු වුණාම 48න් 6ක් අඩු කරන්න පුළුවන්. 48න් 6ක් අඩු වුණාම එනවා ඍණ 42. සරල කරමු. පද්ධතියෙන් බෙදන්න පුළුවන් දෙකෙන්. බෙදුනහම 2x වර්ගයේ දෙකෙන් බෙදුනහම x වර්ගය එනවා. 8 දෙකෙන් බෙදුනහම 4x එනවා. 42 දෙකෙන් බෙදුනහම ඍණ 21ක් එනවා. මේක ඇත්තටම අර සාමාන්‍ය වර්ගිත සමීකරණ ගණන් වලට සාපේක්ෂව අනිත් ඒවා හදන්න ඉන්නේ ගොඩක් වෙලාවට මේ ගාන වර්ග පූර්ණේ එහෙම නැත්නම් සූත්‍ර පාවිච්චි කරලා ඒ කියන්නේ සාධක කැඩෙන්නේ නැති ගානක් දෙන්නේ. මේකේ ගාන දිග නිසා ඕගොල්ලන්ට සාධක කැඩෙනවා කියලා පේනවා. මොකද ගුණ වුණාම ඍණ 21ක් එන්නයි. එකතු කරාම ධන 4ක් එන්නයි. ගුණ වුණාම ඍණ 21ක් එන්නයි. එකතු කරාම ධන 4ක් එන්නයි. අපිට ගන්න පුළුවන් 7 වරක් 3 ධන 7යි ඍණ 3. විතර බලන්න. 7 වරක් 3 21යි. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ 21 එනවා. ඒ වගේම මේ දෙක එකතු කරාම එකතු වෙන්නේ ಜಾති දෙකක් නිසා 7න් 3ක් කැපිලා ගිහිල්ලා ධන 4ක් ඉතුරු වෙනවා. ඒතර මේකත් එනවා. එහෙනම් මට මේක සාධක කඩන්න පුළුවන්. ඒතර එහෙනම් මම වරහන් දෙයකට මේකේ සාධක කඩලා ලියනවා. එකකට එනවා x ධන 7 අනිකට එනවා x ඍණ 3. මේ දෙන්නව වරහන් දෙකට දාලා ලියන්න තියෙන්නේ. දැන් මේ දෙන්න ගුණ වුණාම උත්තරේ බිඳුවක් නම් දිය හැකි දේවල් ටික මෙන්න මේ දේවල්. මම ඒ ටික ලියනවා. වෙන්න පුළුවන් දේවල් තමයි එකක් x ධන 7ට උත්තරේ බිඳුවක් වෙන්න ඕන. එහෙම නැත්නම්
x එක 3ට උත්තරේ බිඳුවක් වෙන්න ඕන. මෙතනදී උත්තරේ බිඳුවක් වුණොත් මේකේ x වලට උත්තරේ එන්නේ ඍණ 7යි කියලා. මෙතනදී උත්තරේ බිඳුවක් වුණොත් එතන ඍණ 3 එහා පැත්තට ගියාම x එන්නේ ධන 3ක්. දැන් මේකේ x කියලා කියන්නේ මේ රොම්බසේ යම් කිසි දිගක් නිරූපණය වන අගයක්. ඒතර දිගකට උත්තරේ ඍණ වෙන්න බෑ. මම කියනවා දිගක් ඍණ විය නොහැක. ඒ හින්දා මම x වලට උත්තරේ 3 විදිහට ගන්න. දැන් මට ඇත්තටම මේකේ අවසානයේ ඕනේ රොම්බසේ පරිමිතිය 40ක් කියලා ඔප්පු කරන්න. මම මේ යන පාරෙන් මම කරන්නේ ත්‍රිකෝණේ මේ පාද දෙකේ දිගවල් හොයාගෙන ඒක පාවිච්චි කරලා AB දුර හොයන්න. AB දුර හොයාගත්තාම රොම්බසේ සියලුම පාද සමාන නිසා ඒක 4න් උඩ කරලා පරිමිතිය හොයන්න පුළුවන්. ඒ හින්දා මම මුලින්ම AO දුර හොයනවා. AO දුර කියලා කියන්නේ අපි මෙතන හොයාගත්තා 2x දාන 2යි ඒකට අපි ආදේශ කරමු දෙවරක් x වෙනුවට 3 එකතු 2. ඒකට දෙවරක් 3 6යි මේ 2යි 8යි කියලා එනවා. ඒ විදිහටම අපි OB දුර හොයාගත්තොත් OB කියන්නේ x දාන 3. විතර x වෙනුවට මට දාන්න පුළුවන් 3. 3ට 3ක් එකතු වුණාම 6යි. දැන් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඔයා මෙන්න මේ දුර හොයාගෙන තියෙනවා 8ක් කියලා, මේ දුර හොයාගෙන තියෙනවා 6ක් කියලා, මේ දුර හොයාගන්න කරන්න තියෙන පයිතගොරස් දාන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව සමාන වෙනවා ඍජු කෝණයට ඉස්සරහින් තියෙන කර්ණීය වර්ගයට. මෙන්න මම ලියනවා AB වර්ගයේ සමානයි 8 වර්ගයේ එකතු 6 වර්ගය 8 වර්ගය කියන්නේ 8 වරක් 8 64යි 6 වර්ගය කියන්නේ 6 වරක් 6 36යි. එකතු කරාම වෙනවා 100යි. දැන් වර්ගය අයින් කරගන්න වර්ග මූලය දැම්මාම AB දුරට එනවා උත්තරේ 10ක් කියලා. AB කියලා කියන්නේ රොම්බසේ එක පාදයක්. දැන් එහෙනම් පරිමිතිය හොයන්න තව පොඩි වැඩයි කරන්න තියෙන්නේ. පරිමිතිය හොයන්න තව පොඩි වැඩයි කරන්න තියෙන්නේ. එක පාදයක දිග ඒ වගේ 4 ගුණයකින් ගුණ කරාම අපිට මේකේ පරිමිතිය හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය විදිහයි ගාන වෙන්නේ. අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් පල්ලෙහා විස්තර කමෙන්ටුවේ දාලා. එහෙනම් ලබන සතියේ නැවත මේ වගේ ගානක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්න. එතෙක් ඔයාලට මොන හරි අමාරු ගැටලුවක් තියෙනවා නම් අපිට දාලා කියන්න. ඒකට අපිට ඊළඟ වීඩියෝ එකකින් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මම කරන වීඩියෝ එක පොඩ්ඩක් පස්සට දාන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.